අද දවසේ මේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් මේ උත්සවය සඳහා මේ අවස්ථාවට පැමිණ වැඩ ඉන්න අපේ මිසම්පාලක පියතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් ඒ වගේම ආදරණීය අම්මලා තාත්තලා මේ හැම දිනාටම අද දවසේ මේ සිද්ධ කරන උතුම් කර්තව්‍ය රත්නත්‍රයේ පිහිට ආශිර්වාදයෙන් තාම හොඳින් සිද්ධ කරගන්නට අවස්ථාව උදා වේවා කියලා ජයල එක්සත් වැඩිහිටි බල මණ්ඩලය මේ ආකාරයෙන් සිටින්නේ උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නට මේ වැඩ කටයුතු හොඳින් කරගන්නට උන්වහන්සේගෙන් දේව වරප්‍රසාදයන් ලබා දෙන්නටයි කියලා මෙම සවස් භාගයේ අප වෙනුවෙන් වෙන් කිරීම ඔබ අපට ලෝක දුන් වටිනා තෑග්ගක් වශයෙන් තමයි අපි සැලකන්නේ. වයසට අනේක වළක්වා ගන්නට බැරි නිසා අද අපි වැඩි හිටියෝ වෙලා. කායිකව දුර්වල වෙමින් හිටියා. දැයට දුරු දරුවන් ලබා දීමෙන් ජීවිතයට මුහුණ දීමෙන් ලද අත්දැකීම් වලින් දැනුමෙන් හා මුහුකුරා යාමෙන් අපි පරිණත වැඩි හිටි වෙලයි ඉන්නේ. අද අපගේ මේ කලාවලේ අරමුණ වන්නේ අපේ වයස පරදවලා අපේ හැකියාවන් ඉස්මතු කරලා පෙන්නලා සතුටක් ලබන්න වින්දනයක් ලබන්න. Saraswati
අපේ කොට්ටාශේ කොහොමද ජයල කිව්වාම සෞන්දර්යාත්මකව ඒ වගේම සංස්කෘතියට කලාවට දක්ෂ වටිනා කියන පුද්ගලයෝ ගොඩක් ඉන්නවා මේ වගේ ඉදිරිපිට. ඉතින් අදත් ඒ වගේ තවත් වටිනා කියන අවස්ථාවකට තමයි ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි මම දන්නවා අපේ වැඩිහිටි බල මණ්ඩලයේ සභාපතිතුමන් මීට කාලයකට කලින් ප්‍රාදේශීය ලේකම්තුමා හිටපු ආසිරි වීරසේකරන් මහතාත් එක්ක අපිත් එක්ක කතා වුණා. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ වැඩිහිටි උත්සවයක් කලාවුලලා කරන්න කියලා. ඉතින් එහිදීත් අපි අපේ පැත්තෙන් අපේ නිලධාරීන් විදිහට අපේ නිලධාරීන්ගේ දායකත්වය අපි හැම වෙලාවෙම ලබා දෙන බවත් ඒ වගේම තමයි එතුමන්ගේ ඒ යෝජනාවට වඩාත් අගයක් එකතු කරන්න අපේ නිලධාරීන් ඉන්න බවත් අපි ඒ වෙලාවේ පැවසුවා. ඒ වගේම තමයි අපි කිව්වා කොහොම හරි මේ වැඩේ කරමු මේ අවුරුද්දේ. මොකද අපිට මේ අවුරුද්දට මේ විශේෂ වැඩසටහනක් කරන්න හැකියාවක් තිබුණ නැති හින්දා. ඉතින් මම හිතනවා අද සියලු දෙනාගේම දායකත්වය ඇතුව අද ඔබ ඉදිරියේදී එය යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. තව කාරණයක් කියන්න ඕනේ. මේ මෑතකදී ජයල කොට්ටාශේ ජයල වැඩිහිටි බල මණ්ඩලය ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම වැඩිහිටි බල මණ්ඩලය විදිහට සම්මාන ලැබුවා. ඉතින් ඒක ඉතාමත් වටිනා කියන අවස්ථාවක්. ඒක පෞද්ගලික අපිට හරිම සන්තෝෂයක්. ඔබ සියලු දෙනාගේම හැකියාවත් එක්ක තමයි මේ කාරණේ ඉෂ්ට වුනේ. කලාපාතරෙන් තරගයක් තිබ්බ නර්තන සඳහා ඒ තරගයෙන් පළමුවන ස්ථානයේ දිනාගත් දඬුගම කලාපයේ නර්තනය තමයි මේ අවස්ථාවේ.
වසන්තේ වසන්තේ සිතේ සතුටු රිදී කලාපාවෙලා පලිපුරන්නේ පුදු දැන් මට කැතකොට ඔබ සතු යුගෙන් යුගේ ඔබම ලැබේවා එක්සත් වැඩිහිටි බල මණ්ඩලයේ තිබුණු කලාපීය තරග මට්ටමේදී ජයග්‍රහණය කළ පළවෙනි ස්ථානයේ දිනගත් ගායනය සමූහ ගීතය දඬුගම කලාපයේ
පිරිමි ගායනය රාගම කලාපයේ ඊබට් සිල්වා මහත්මයාට අපි ආරාධනා දඬුගම කලාපයේ මේරියන් පෙරේරා මහත්මිය
ගොඩක් කලින් යාපනේට ප්‍රයාගේ අය මගේ පුතා වස්සටගෙන ගියා. තනියුණු මාම අපේ අය ආයෙත් වස්සට දුන්නා. මේජන කාලයක් මට නැති වුණා. යාපනේට අරන් ගිය මගේ පුතාව කුටි අමුදාවට බලෙන් මරන් ගියා. පස්සේ ආනන්දි වුණා. ඒ උදේ දිහාට දෙවි වුණා.
ශූරතාවය දිනාගන්නේ දඩුගම කලාපය. එනිසා ආනන්ද ජයකොඩි මංගල ජයකොඩි දෙපළට ආරාධනා කරන ශූරතා කුසලාවේ දිනා ගැනීමට ලබා ගැනීමට වේදිකාවට පැමිණෙන්න කියලා. පෙරලා තියෙන මම හිතන්නේ දිස්ත්‍රික්කයේ හොඳම වැඩිහිටි බල මණ්ඩලයේ බවටත් පත් වුණා. ජායල වැඩිහිටි එක්සත් බල මණ්ඩලයේ මම හිතන්නේ මම ඇහුවේ අතුල් මහත්තයාගෙන් එතුමා කොච්චර කාලද දැන් සභාපතිද කියලා. එතන අවුරුදු 7ක් 8ක් ප්‍රමාණයක්. ඒ අවසානයේ ඉතාමත්ම හොඳ තැනකට ගේන්න කියලා තියෙනවා. දැන් එතුමා කියනවා එතුමා තවදුරටත් ගොඩක් ඊට බලාපොරොත්තුවක් නෑ කියලා. හැබැයි එතුමා දිස්ත්‍රික්කයේ හොඳම වැඩිහිටි බල මණ්ඩලයේ බවට මේ බල මණ්ඩලය අරන් ඇවිල්ලා තියෙනවා. ඔබ සියලු දෙනාගේම සහායය. ඉතින් ඉතාමත්ම සතුටුයි. ඉතින් මේ ජායල වැඩිහිටි බල මණ්ඩලයේ ඊට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරමින් සහ ඊට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් මේ කරන කාර්යය ඉතාමත්ම අගය කරනවා. ජාත්‍යන්තර වැඩිහිටි දිනය අපි පසු කළා ඔක්තෝබර් 5 වෙනිදා. අපි හැමදාම දකින්න දේ තමයි වැඩිහිටි දිනයත් සමා දිනයත් එක දවසක යෙදුනහම පොඩ්ඩක් වැඩිහිටියන්ට ගැන වැළෙන ප්‍රමාණය අඩුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ රජය තීරණය කළා තියෙනවා. ඉතින් කොහොම වුණත් ජායල ඔබට තියෙන ඒ අවධානය අඩුවක් නැහැ කියලා අපි දන්නවා. ඒ නිසා අද දවසේ ඇත්තම සතුටුයි අවසාන මොහොතේ ඔබ සමග සම්බන්ධයෙන් ලැබුණාම සභාපතිතුමනි අනුන් මහත්මයා ඇතුලේ කණ්ඩායම කෙලිම අධ්‍යක්ෂම කාර්ක සභාවේ සියලුම නිලධාරී කලාප නායකයින් ඔබ සියලු දෙනාම එකතු වෙලා ලොකු දෙයක් අද දවසේ කරලා තියෙනවා. අද මේ එක්සත් වැඩිහිටි බල මණ්ඩලය ගම්පහ දිසාවේ හොඳම වැඩිහිටි බල මණ්ඩලයටපත් වෙන්නේ ඔබතුමා පෙන්වූ මඟ පෙන්වීම නිසා. ඔබතුමා නිරන්තරයෙන් ඒ වෙනුවෙන් කැප වෙලා ඇන්ඩන් මහත්මයා ඇතුළු කලාප නායකින් දැනුවත් කරමින් ඒ අවශ්‍ය මඟ පෙන්වීම නිවැරදිව ලබා දුන්නා. ඒ මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක් තමයි ගෑල එක්සත් වැඩිහිටි බල මණ්ඩලය ගම්පහ දිසාවේ හොඳම වැඩිහිටි බල මණ්ඩලයට පත් වීම. උපපට ගල් බොරළු ආවත් අතර මැද යා යුතු තැනට යා යුතුමයි ගලන ගඟ. මම තුති කතා කරන්න කලින් අපගේ හිටපු ප්‍රාදේශීය ලේකම් තුමනි දැන් ගම්පහ දිස්ත්‍රික්ක අතික ලේකම් තුමනි ජායල ප්‍රාදේශීය ලේකම් තුමනි පුලින් ජාතියෙන් බේද නැති ආගම නාමෙන්